අදත් මම කරන්න යන්නේ පිස්සු වැඩක්. ඉතින් මම මේ ඉන්නේ අක්කර ගානක වෙලියායක්. ඉතින් මේ තියෙන චැලෙන්ජස් වලින් පින්න මෝල් එක. ඉතින් අද මම මේ මෝල් එකේ තියෙන එක චැලෙන්ජ් එකක් හරි පෙරදුනොත් ඔයාලට රීලෝඩ් එක ගන්න දෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන් ඉන්න. රීලෝඩ් කොහෙ තියෙයිද දන්නේ. ඉතින් අපි බලමු මගේ පළවෙනි චැලෙන්ජ් එක මොකක්ද කියලා. ඉතින් මෙහෙන් තියෙනවා මේ කලත්ත ගමු. බලමු යාළුවනේ ඉතින් මොකක්ද තියෙන්නේ කියලා පළවෙනි චැලෙන්ජ් එක විදියට. Oh my god. ඔයාලට පේන ඇති. නොන්ඩියෙන් කුඹුර දිගේ. ඉතින් යාළුවනේ නොන්ඩියෙන් කුඹුර දිගේ කියන්නේ පුතු අම්බු. දැන්නේ මීටර උනේ ඒ කියන්නේ මෙතන ඉඳලා අර කිරෝලට යනකම්. ඔයාලට පේනවා ඇති අර කිරෝලට යනකම් මං ගිහින් එන්න ඕන නොන්ඩි. 1 2 3 ඉතින් යාළුවනේ වැටුණා හරියද මේ බලන්න කකුල් දෙක ගන්න දෙන්නේ මම හරියටම අන්න අර කොනට යනකම් ගියා ඒ වුණාට චැලෙන්ජ් එක පරාදයි අයියෝ කමන්නේ අපි දෙවෙනි චැලෙන්ජ් එකක් කරමු අපි බලමු දෙවෙනි චැලෙන්ජ් එක මොකක්ද කියලා. හෝ. ඉතින් යාළුවනේ දෙවෙනි චැලෙන්ජ් එක විදියට තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඊටු තුන chat GPT එකෙන් ආගන්න. කද්දේ. හරි යාළුවනේ ඒ චැලෙන්ජ් එක කොහොම හරි කරමු. ඉතින් යාළුවනේ පළවෙනි චැලෙන්ජ් එක විදියට මොකක්ද දන්නවා chat GPT දුන්නේ. වෙලේ ඉන්න සතු 10ක් විනාඩි 10ක් ඇතුළත. හරි ඉතින් යාළුවනේ අපි ඉස්සරේන ටයිම් ලැප්ස් එකක් දාගමු ෆෝන් එකෙන්. කොමින්ද ඉක්මනට අපි ටයිම් ලැප්ස් එක දාමු. හරි ස්ටොප් වොච් එක ආරම්භ කරනවා. ඔයාලට පේන්නවද දන්නේ හරි යාළුවනේ විනාඩි 10යි තියෙන්නේ. අපි ඉක්මනට යමු. වෙලේ ඉන්න සත්තු අම්මෝ වෙලාව යනවා. ඉතින් යාළුවනේ ඔයාලට අන්න අතන තියෙනවා. පේන්නේ නැතුව ඇති අන්න යනවා. ඉරලා යන්නේ. ඉතින් එකයි අපි යමු තව යාට. යේ දෙකයි අන්න ඉන්නවා කෝක්කු. ඉතින් තාවුෙන් දැක්ක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කොරවක්කෝ ඉන්නවා. හරිද? අන්න බලන්න. ඔයාලට මම තව ටිකක් ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් අතන වෙලාව යනවා ඉක්මනට යමු යාළුවනේ. වෙලාව යනවා. මොමින්ද අන්න යනවා ගිලිලා. ඒ තමයි කොරවක්කා. හරිද? අර චූටි සතු జాතියක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. හැබැයි මං එයාලගේ නම් දන්නේ නැහැ. ඉතින් 4යිද 5යිද ඒක මතකත් නැහැ. Oh my god. බලමු වතුරේ අඩෝ සතු තව 5 දෙනෙක් ඕනේ. තව කොහෙන්ද යන්නේ? අයියෝ. ඉතින් යන්නේ. ඔයාලට පෙන්නන්න. ඔන්න. යක්
ඕ වෙලේ මෙච්චර සත්තු ඉන්නා වෙනදට අද එක සතෙක්වත් නෑනේ ෂික්. ඇත්තටම එවෙල්න යවන්නේ මට පොඩක් දුක හිතුණා. මට මුව කරගන්න බැරි කියලා. ඉතින් යාළුවනේ ChatGPT එකෙන් දුන්න අවසාන චැලෙන්ජ් එක මොකක්ද දන්නවද? ගැඩවිල්ල කන එක. අයියෝ මේ මොකද්ද මේ උනේ? ඉතින් හරියන්නේ නැහැ යාළුවනේ. මේ වැඩේ මට හරියන්නේ නැහැ. කමන්නේ. 1 hour later. යාළුවනේ ඉතින් මට දැන් කරගන්න දෙයක් තිබුණේ නැහැ. හරිද? ඉතින් ඔයාලට පේනවද අතන? අන්න අතන. හරිද? කිරියම්ම කෙනෙක්. ඔව් කිරියම්ම කෙනෙක් වැඩ කරනවා. ඉතින් අපි ගිහිල්ලා අහලා බලමු ඒ කිරියම්ම මොකද කරන්නේ කියලා. ඔයාලත් ආසයි නේද? මාත් ඉතින් දැනගන්න ආසයි. හරිද? අපි ගිහිල්ලා බලමු ඒ කිරියම්ම මොකද කරන්නේ කියලා. හරිද? Oh my god. කිරියම්ම යනවා යාළුවනේ. ඉක්මනට යමු. මොකද කරන්නේ? මාත් එන්නම් බලන්න. නෑ. ඒ කියන්නේ කිරියම්මේ ඕවා මේ එහෙම අරගෙන මඩ යට ගන්නවද? එහෙම දැකලා නෑම. අද තමයි දැක්කේ. තවානක් තියෙනවා තවානේ ගලවලා ගෙනල්ලා තමයි හිටවන්නේ. ඊට පස්සේ දැන් කාලයක් යනවද ඔය හැදෙන්න? ඔව් මාස 3මාරක් යනවා. පැහිනකොට ගොයා. ආ. මාසයක් නේ. ඔය ඉස්කෝලේ යන්නේ කොහොමද? බෝපිටියට. මං තව ටිකකින් යනවා කිරියම්ම. යන්නම් එහෙනම් ඈ. ඉතින් යාළුවනේ කිරියම්මත් යනවා. ඉතින් ඔන්නෝම තමයි වැඩේ වෙන්නේ. හරිද? ඉතින් අද තමයි මම දන්නේ කොහොමද ගොයම් පැල හිටවන්නේ කියලා. ඉතින් මෙහෙමයි හරිද? දැන් ඔයාලා කමෙන්ට් දාන්න එපා. මේ අපෝ වැඩක් නෑනේ ඕක මේක අරක මේක කියලා. හරිද? ඉතින් ඇත්තටම දැනන් හිටියේ නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. මේ අද තමයි මම දැනගත්තේ ගොයම් පැල හොම හිටවන්නේ කියලා. එච්චර කාලෙ මම දැනන් හිටියේ යාළුවනේ ගොයම් පැල අරගෙන හොම අපි අර ගහන්නේ ආන් ඒ වගේ. කවුද දන්නේ මෙහෙම දෙයක්? මම නෑ. ඔයාලටත් දැනගන්න තමයි ඉතින් මම වීඩියෝ එකට දැම්මේ. හරිද? යමු ඉතින් අපි හරියට. හරි ඉතින් යාළුවනේ අපි බලමු අවසාන චැලෙන්ජ් එක මොකක්ද කියලා. ඉතින් අවසාන චැලෙන්ජ් එක මෙන්න මෙහෙම තියෙනවා. මඩේ කාසි සෙවීම. හරි ඉතින් මේ චැලෙන්ජ් එක නම් කොහොමයි මම වින් කරනවා යාළුවනේ. බලමු වීඩියෝ එක. අපි යමු අන්න අරකුණට. හරි. ඉතින් යාළුවනේ අවසාන චැලෙන්ජ් එක තමයි මඩේ කාසි සෙවීම. හරිද? ඉතින් අපි මඩේට බෑගමු. මෙන්න මෙතන තමයි තැන. හරිද? ඔතන තමයි ඉතින් කාසි ටික හොයන්න තියෙන්නේ.
ඉතින් යාවනේ මේ චැලෙන්ජ් එක පරාදයි. හරිම දුකයි. ඉතින් යාවනේ රීලෝඩ් ටික වීඩියෝ එකේ කොයි හරි ඇති බලලා ඒ ටික දාගන්න. හරිද? එහෙනම් මං ගිහින් එන්නම්.